ආයුබෝවන් SL Tech Buddy YouTube channel එකට පැමිණ ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් දරස් එකේ මම ඕඩර් එකක් දැම්ම ළඟදී. ඉතින් my orders යටතේ මම ඕගලන්ට පෙන්නන්න. ඉතින් මගේ Sony කැමරාව ඔයගොල්ලෝ අන්බොක්ස් කරනවා දැක්කා ඇති. ඉතින් ඒකේ බැටරියක් නරක් වුණා. ඉතින් මේකේ බැටරි ಜಾති දෙකක් තිබ්බා. ඉතින් NP50 බැටරි එකක් 4000යි අනිත් එක 7900යි. ඉතින් මම හිතුවා මේ දෙක කොහොමද කියලා බලන්න. මොකද මේ ප්‍රයිස් එකේ වෙනස කොයි වගේද කියලා. ඉතින් අද ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලමු. ඉතින් රැඳී සිටින්න මේ SL Tech Buddy YouTube channel එක. ඉතින් දැන් අපිට බලා ගන්න පැකේජ් එක. ඉතින් පළවෙනියට අපි 4800 තිබ්බ බැටරි එක බලමු. ඉතින් මේකත් අලුත් පිට තියෙනවා. මම හිතුවා මේක යූස් එකක් කියලා. නමුත් මේකත් හොඳ පැකේජ් පිට අලුත් පිට තියෙනවා. ඉතින් මේක කිසි වෙනසක් නැහැ. අලුත් එකක් වගේමයි. ඉතින් ඊට පස්සේ අපි බලමු 7900 පැක් එක. ඉතින් මේකට අමතරව වොරන්ටි කාඩ්ස් තිබ්බා. මම මේක පෙන්නන්න නැහැ. ඉතින් මේක අපි ඉස්සරහට අරන් බලමු මේකෙත් මොකක් හරි වෙනසක් තියෙනවද කියලා. ඉතින් එහෙම කියන්න තරම් වෙනසක් නැහැ. ඉතින් අර කේස් එකම තමයි අපිට බලා ගන්න තියෙන්නේ. ඊට අමතරව අලුත් දෙයක් අපිට බලා ගන්න නැහැ. ඉතින් ඊට අමතරව ඇතුලේ තව තියෙනවා බිල් එක සහ වොරන්ටි කාඩ් එක. ඉතින් මම ඒක අයින් කරන්න. ඉතින් මේ විදිහට බබල් රැප් වල ඔතලා අපිට ඒකේ වල තියෙනවා. ඉතින් මම ඒක අයින් කරගන්නම්. ඉතින් මෙතන අපිට මැසේජ් එකක් දීලා තියෙනවා. ඉතින් ඊට අමතර දෙයක් නැහැ. කලින් අපි 4800ට ගත් එක වගේමයි. ඉතින් ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් අපේ 4800 සහ 7900 තිබ්බ බැටරිස් දෙක. ඉතින් මේක පැක් එකම එළියට අරගත්තාම ඔයගොල්ලන්ට මේ වගේ බලා ගන්නට පුළුවන්. ඉතින් අපි මේ දෙක එළියට අරන් බලමු කොයි වගේද කියලා. ඉතින් මේකෙත් ඇත්තටම ලොකු වෙනසක් නැහැ. ඉතින් කලින් අපි අන්බොක්ස් කරා වගේ කිසිදු වෙනසක් නැහැ. ඉතින් මම දැන් මේක මගේ Sony a6400 කැමරාවට දාලා පෙන්නන්නම්. ඉතින් මේකේ මොන හරි විශේෂයක් තියෙනවද කියලා. ඉතින් මම මුලින්ම දැම්මා අඩුවට තිබ්බ එක 4800 ගණන් තිබ්බේ. ඉතින් ඔයගලන්ට පේනවා බැටරිය. ඉතින් බැටරි charge කරන්න ඕන. බැටරිය අලුත් පිටම තමයි දැන් බැටරිය ඩෙඩ්. ඉතින් පොඩ්ඩක් තියෙන හින්දා මේක පෙන්නවා. ඊළඟට අනිත් එකත් අරගෙන බලපුවාම මේකෙත් කිසිදු වෙනසක් නැහැ. ඒ වගේම ඔයගලන්ට බලාගෙන ඉන්න හැකියාව තියෙනවා. දැන් ඔයගලන්ට මම පෙන්නන්නයි. ඉතින් ඒකත් ඔන් කරලා ඒකත් අපිට පෙන්නන එකේ ඉන්ඩිකේෂන් එකක් තියෙනවා 72. කලින් එක ෆුල් ඩෙඩ් වේගන එන ගමන් තියෙන. ඉතින් මේකෙන් ගන්න පුළුවන් අදහස තමයි ඉතින් අඩුවට තියෙද්දී මේක පරණ ස්ටොක් එකක් වෙන්න ඕනේ. ඉතින් පරණ ස්ටොක් ඉතින් කලින් ගණන් වලට ඔයගලන්ට ගන්න පුළුවන්. ඉතින් ක්වොලිටි කිසි වෙනසක් නැහැ. මම තවද වෙනතුරු පාවිච්චි කරා. දෙකම එක වගේම තමයි පර්ෆෝම් කරේ. ඉතින් අද ඔයගොල්ලෝ වීඩියෝ ගැන මොනවද හිතන්නේ? ඔයගොල්ලන්ගේ අදහස් යෝජනා චෝදනා පල්ලෙය කමෙන්ට් වල දාන්න. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ ඔයගොල්ලෝ හමුවට එනකම්. එතෙක් ඔයගොල්ලන්ට සුබ සතියක්.